ඔබට කවදා හරි හමු වෙලා තියෙනවද ඉතා නිහඬව ඉන්න කෙනෙක් කතා කරන්නෙත් අඩුවෙන් hina වෙන්නෙත් ටිකක් ඒත් ඔහු හෝ ඇයගේ ඇස් වලින් පේන්නේ ගැඹුරු යමක් බොහෝ වෙලාවට සමාජයේ මෙවැනි මිනිස්සුන්ට ලේබල් එකක් දායි මෙයා shy මෙයා arrogant මෙයාට confidence නැහැ නමුත් මනෝවිද්‍යාත්මිකව බැලුවොත් නිහඬ මිනිස්සුන් ගැන සත්‍ය ඒකට වඩා ගැඹුරුයි අද අපි බලමු නිහඬ මිනිස්සුන්ගේ මනස ඇතුලේ සිදුවන අමුතු දේවල් පහක්. ඔවුන් බොහෝ වෙලාවට අවධානයෙන් ජීවිතේ නරඹනවා. නිහඬ මිනිස්සු වැඩියෙන් කතා නොකරනවා කියලා ඔවුන් කල්පනා නොකරනවා කියන එක නෙවෙයි. ඇත්තටම ඔවුන් කරන්නේ වෙනස් දෙයක්. ඔවුන් ඔබ්සර්ව් කරනවා. කාගේ හරි බොඩි ලැන්ග්වේජ්, කාගේ හරි වොයිස් ටෝන්, කාගේ හරි හැසිරීම. මේ හැමදේම ඔවුන් නිහඬව බලනවා. මනෝවිද්‍යාත්මක පර්යේෂණ වලින් පෙන්වන්නේ ඉන්ට්‍රොවර්ටඩ් පර්සනැලිටි තියෙන මිනිස්සුන්ට සරවුන්ඩින්ග්ස් ඇනලයිස් කරන්න වැඩි හැකියාවක් තියෙනවා. ඒ නිසා තමයි ඔවුන් කතා කරන්න කලින් පළමුව තේරුම් ගන්නේ. 3. ඔවුන්ට කුඩා සෝෂල් සර්කල් එකක් තිබෙනවා. නිහඬ මිනිස්සුන්ට සමහර වෙලාවට මිතුරන් වැඩියෙන් නැහැ. නමුත් එය ඔවුන්ට මිනිස්සුන් කැමති නැති නිසා නෙවෙයි. ඔවුන් quality relationships කැමති. ඔවුන්ට 100ක් ෆ්‍රෙන්ඩ්ස්ලා ඕන නැහැ. ඔවුන්ට 2ක් හෝ 3ක් genuine friends සිටියොත් පමණක් ඒකම ප්‍රමාණවත්. මනෝවිද්‍යාත්මකව මේක කියන්නේ deep connection preference කියලා. අංක 4 ඔවුන්ගේ හැඟීම් බොහෝ වෙලාවට ගැඹුරු. නිහඬ මිනිස්සු බොහෝ වෙලාවට emotionally sensitive. ඔවුන්ට අනිත් අයගේ දුක, අනිත් අයගේ සතුට හොඳින්ම දැනෙනවා. ඒ නිසා වුන් crowded environments වල ඉක්මනින් tired වෙනවා. මේට psychology වලින් කියන්නේ emotional processing depth. සරලව කියනවනම් ඔවුන් ලෝකය strongly feel කරනවා. අංක 5. ඔවුන් කතා කරන වෙලාවට ඒක වැදගත් දෙයක් තමයි කතා කරන්නේ. හැම වෙලාවෙම කතා කරන්නේ නැහැ. නමුත් ඔවුන් කතා කරන වෙලාවට බොහෝ වෙලාවට එය අර්ථවත් දෙයක්. ඔවුන් unnecessary talk වලට energy spend කරන්න කැමති නැහැ. ඒ වෙනුවට ඔවුන් කියන දේ thoughtful, meaningful සහ sometimes surprisingly wise. ඔහු හෝ ඇය weak කියලා හිතන්න එපා. බොහෝ වෙලාවට ඔවුන් simply different. ඔවුන් වැඩියෙන් අහනවා, වැඩියෙන් කල්පනා කරනවා, වැඩියෙන් අවබෝධ කරගන්නවා. ඒ නිසා මතක තියාගන්න sometimes the quietest people have the loudest minds. අද වීඩියෝ එකෙන් ඔබට තේරුණා ඇති කියලා හිතනවා. නිහඬ මිනිස්සු දුර්වල මිනිස්සු නෙවෙයි. බොහෝ වෙලාවට ඔවුන් ලෝකය ගැඹුරින් තේරුම් ගන්න මිනිස්සු. ඔබත් මේ වගේ ඩීප් තින්කර් කෙනෙක් නම් ඒක ඔබගේ ශක්තියයි. ඔබගේ ජීවිතය ලෙවල් අප් කරන්න මනෝවිද්‍යාත්මක සහ මොටිවේෂනල් වීඩියෝ තවත් බලන්න. මේ වගේ කන්ටෙන්ට් බලන්න Level Up Live channel එකට subscribe කරන්න. ඊළඟ වීඩියෝවෙන් ඔබේ mindset එක තවත් upgrade කරමු. See you in the next video.